අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා අපේ ලක්විෂන් එකේ ඉන්ඩිකේටර් එකත් එක්ක. ඒකෙදී 2026ක් වූ පළවෙනි මාසේ 6 වෙනි දින අද ඔයාලට අපි අපේ සිග්නල් එකට කොහොමද ප්‍රොෆිට් කරේ කියන කාරණේ ඔයාලට පෙන්නනවා. වෙනදා වගේම මේ පේනවා ඔයාලට බයිනන්ස් එකේ ලොකු ගේන් එකක් ගත්තා, ලොකු බුල් එකක් ගියා, කියන්නේ උඩ පැත්තට ගියා. ට්‍රේඩ් ගොඩක් අපිට බයි පැත්තට ගියා මේ අවස්ථාවේදී. ඒ නිසා අපිට ඒකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න තිබුණා. අපි මේ ට්‍රේඩ් එකේ හිටියන මෙන්න මේ අවස්ථාවේ ඉඳන් මෙන්න මෙහෙට යනකම් විතර ගොඩ දුර අපිට ඒ ට්‍රේඩ් වල ඉන්න තිබුණ අවස්ථාවක් තිබුණා. ඒ හැම එකක්ම අපිට ට්‍රේඩ් එකකින් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. මේ හැම එකම BOS හදා BOS එකින් එක හදා අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන් මට්ටමින් ඉහළට ගිහලා තිනවා ඉතා විශාල වශයෙන්. ඒ නිසා මේ හැම එකම එතකොට අපිට මේ සිග්නල් ආපු විදිහ අපි බලමු. මෙන්න අපිට ඇවිල්ලා තියෙනවා හරි මේක ක්‍රිප්ටෝ එකේදී බයි සිග්නල් ඇවිල්ලා තියෙනවා ගොඩක්. ඒ අවස්ථාවල වලදී මේ තියෙන්නේ බයි සිග්නල් ගොඩ ඇවිල්ලා තියෙනවා. මේ අපේ BTC එක අප් වෙනවත් එක්කම මේ හැම එකකින්ම අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නියා කොයින් එක, ඒ වගේම ඩොජ් කොයින් එක, ඩොගි කොයින් එක, ඒ හැම එකකින්ම ප්‍රොෆිට් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම කියන්නේ ඔයාට අපිත් එක්ක එකතු වුණොත් ඔයාට පුළුවන් මේ විදිහට හැමදාම අපි මේ දානවා වගේ ඔයාටත් ප්‍රොෆිට් එක ගන්න. අපිට මෙහෙම හැම එකකින්ම හැම අවස්ථාවකින්ම ප්‍රොෆිට් ගන්න අවශ්‍යතාවයක් නැහැ. හැම කොයින් එකකින්ම අපිට ප්‍රොෆිට් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට එක ට්‍රේඩ් දෙකක් අපි දැම්මනම් අපේ දවසම කවර් වෙන විදිහට ට්‍රේඩ් ටික අපිට ඒවා ලස්සනට අපිට අදාළ ප්‍රොෆිට් එක අරන් අපිට මාකට් එකෙන් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. අපිට කොච්චර අමාරු තත්ත්වයක වුණත් මාකට් එක තැන තිබුණත් මාකට් එක කොහෙ එහෙම ගියේ නැතත් අපිට එක තැන තිබුණත් අපිට හිතා ගන්න පුළුවන්. අපි දන්නවා මේකෙන් අපිට ට්‍රේඩ් කරලා ලොකු ගේන් එකක් ගන්න අමාරු, ප්‍රොෆිට් එකක් ගන්න අමාරු. ඒ නිසා අපි මේ ඉන්ඩිකේටර් එකත් එක්ක බලලා ඔයාලට පුළුවන් තීරණය කරන්න අපි මේ ට්‍රේඩ් එකේ ඉන්නවද, අපි ට්‍රේඩ් එකෙන් ඉවත් වෙනවද, දිගටම ඉන්නවද. මේ බලන්න මෙතන මේ AXS coin එකේ මෙතන බිඳුවේ ඉඳන් මෙතන මේ අවස්ථාවේ ඉඳන් අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එක හැරෙන තැන ඉඳන් ඔන්න බලන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ අවස්ථාව වෙනකන් අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගැනීමේ අවස්ථාවක් තිබුණා නේද? මෙන්න මෙහි ඉඳන් මෙහෙම කොළ පාට වෙලා රතු පාට වෙලා තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ නේද? ඔයාලට පේනවා ඉතින් ඒක හොඳට බලන්න. ඒක පේනවා කියලා මම හිතනවා. මෙන්න මේ තියෙන්නේ රතු පාට වෙලා තියෙන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ එතනින් පස්සේ තමයි මේ තියෙන්නේ රතු පාට වෙන්න පටන් ගන්න. ඒකට අපිට මෙතන ඉඳන් මෙතනට මේ chart එකේ අපිට ලොකු ප්‍රොෆිට් එකක් හොයන්න පුළුවන් අවස්ථාවක් දෙනවා. මේ වගේම තමයි අපි forex chart එකත් අපි ට්‍රේඩ් කරන්න පටන් ගත්තා. ඒක ඔයාලගේ මේ ඉල්ලීම මත ඔයාලට මේ වගේම ට්‍රේඩ් කරන්න බයිනන්ස් ක්‍රිප්ටෝ හරහා වගේම forex මාකට් එකේ ට්‍රේඩ් කරන්න හැකියාව දෙනවා. ඒ වගේම ඒකෙත් සිග්නල් alert එකක් එනවා. ඒකේ සිග්නල් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඒකෙමුත් පුළුවන් forex chart හරහා පුළුවන් අපි මේ දෙන සිග්නල් එක භාවිතා කළා ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න මේ තියෙන සෙල් සිග්නල් දීලා තියෙන අවස්ථා. මෙන්න මේකෙන් අපිට ලොකු ගේන් එකක් මෙන්න මෙතන ඉඳන් මෙතනටම නේද? නිකන් ඒ දුන්න මට්ටමේ ඉඳන් අපිට පහළටම ඒ දාපු වෙලාවෙ ඉඳන් දිගටම සෙල් ප්‍රොෆිට් එක ගනිමේ හැකියාව තියෙනවා. මේ විනාඩියේ විනාඩි 2 විනාඩි 3 විනාඩි 5 විනාඩි 15 chart නෙවෙයි. මේ පැය chart මේ හැම කැන්ඩල් එකකින්ම අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගැනීමේ හැකියාව දෙන හින්දා අපේ සිග්නල් යනවා විශාල සංඛ්‍යාවක් දවසකට. ඒ හැම සිග්නල් එකකින්ම ඔයාට ප්‍රොෆිට් කිරීමේ හැකියාව දෙන. මොකද ඔයාට නිතරම ඔයා ට්‍රේඩ් වල ඉන්න අමාරුයි. ඔයා නිතරම බිසි වෙන අවස්ථා දෙන. ඒක අපිට ට්‍රේඩ් එකට එන්න වෙනවා නම් අපිට ප්‍රී වෙලාවක බලලා මොකක්ද වෙලා තියෙන සිග්නල් එක කියලා බලලා ඒක chart එක බලලා අපිට පුළුවන් ඒක සක්සස් කරගන්න. කොහොමද අපි මේක ඇත්තම සාර්ථක සිග්නල් එකක්ද කියලා අපිට ඉන්ඩිකේටර් එකට ගිහිල්ලා ඔයාටම දැනගන්න පුළුවන්. ඔයාටම තීරණය කරන්න පුළුවන් මම මේ සිග්නල් එකට දානවද නැද්ද කියන කාරණය. මේ විදිහට දවසකට සාමාන්‍ය 25ක් 30ක් ඔයාට දවසේ ඕනෑම වෙලාවක ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන් මට්ටමට මේකෙන් සිග්නල් අපිට ලබා දෙන්න පුළුවන්. හරිද?
හරි. එහෙනම් අද දවසේත් මේක සම්පූර්ණ අපි මේ අපේ chart එක ගැන ඒ වගේම සිග්නල් ඇලර්ට් ගැන ප්‍රොෆිට් කැපුවා ගැන කතා කරා. අපිත් එක්ක එකතු වෙනවා නම් ඔයාට මේ විදිහට මුදල් හොයන්න කැමති නම් ඒ වගේම ඔයාට මේ විදිහට ට්‍රේඩ් කරන්න කැමති නම් හිතේ ලොකු බයක් නැතුව හිතට සහනයක් දෙන්න නේද? අපිට හිතේ සහනයකින් අපිට පුළුවන් ට්‍රේඩ් එකක් දාන්න. නේද? නැත්නම් අපිට සිග්නල් ඇලර්ට් එකකට ට්‍රේඩ් එකක් දානවා කියන්නේ නිකන් ඔළුවේ විකාර වෙන දෙයක්. නේද? නිකන් පිස්සු වගේ වෙලාවකට. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේක කොයි පැත්තට යයිද, මෙහෙට යයිද, අපේ සල්ලි ටික ලොස් වෙයිද. හැබැයි ඔයාට තීරණය කරන්න පුළුවන් මේ chart එක බලලා, මේ ඉන්ඩිකේටර් එක බලලා කොහෙටද මාකට් එක යන්නේ, කොයි පැත්තටද යන්නේ, අපි යන්නේ එයාලා මේ බයස්ලා හරි සෙලර්ස්ලා හරි යන පැත්තටද අපිත් යන්නේ කියලා ඔයාලට හොඳටම නිශ්චිතව දැනගන්න පුළුවන් අපේ මේ chart එක දිහා බලාගෙන හිටියොත්. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න description එකේ අපි දාලා තියෙනවා අපේ WhatsApp link එක. ඒ වගේම press comment section එකේ තියෙනවා. ඒකෙත් තියෙනවා. ඔයාලට ඒ දෙකෙන් පුළුවන් අපේ group වලට join වෙලා වැඩි විස්තර කතා කරන්න Zoom හරහා ඒ වගේම අපිත් එක්ක call කරලා ඒ වගේම අපිත් එක්ක තියෙන ගැටලු සියල්ලම සාකච්ඡා කරන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙනවා. හරි.